ඔයාලා ඉල්ලපු සොසේජස් කරිය රෙසිපිය තමයි අද අරන් ආවේ. හරිය හදාගන්න ඕන දේවල් ටික මම වෙනම ලියලත් තියෙනවා. අමතරව මෙතන දාලත් තියෙනවා. ලොකු වෙලාවක් යන්නේ නැතුව ඔයාට මේක හරියම ඉක්මනට හදාගන්නත් පුළුවන්. එහෙනම් අපි හදන්න පටන් ගමු. මුලින්ම පෑන් එකකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාන් පස්සේ බීලුණු ටිකකුයි සුදු ලුණු ටිකකුයි දාලා හොඳට කලවම් කරගන්න. දැන් ඒකටම රම්පේ කරපිංච ටිකක් කුරුඳු පොතු කෑල්ලක් කරාබු නැටි දෙක තුන තියෙනවා නම් ඉනසල් පොඩ්ඩකුත් දාලා ආයෙ කලවම් කරගන්න. ලුණු ටික හොඳට රන්වන් පාටට එනකොට මිරිස් කුඩු තේ හැන්දක් තුන පහ කුඩු තේ හැන්දක් දාලා කලවම් කරලා ඒකටම ගම් මිරිස් කුඩු තේ හැන්දකුත් දාගන්න. ඒ ටික හොඳට මේ විදිහට ටෙම්පරාදු වුණාට පස්සේ ඒකටම සොසේජස් ටිකක් දාගන්න. සොසේජස් ටික දාලා හොඳට 3-5 වැදෙනකම් මෙන්න මේ විදිහට හරව කලවම් කර ටික වෙලාවක් තියන්න. ඔයාලගාව තියෙනවා නම් බැදූ මිරිස් කුඩු ටිකකුත් මේ වෙලාව එකතු කරගන්න. ඒක නැතත් කමක් නැහැ. ඊට පස්සේ තක්කාලි ටිකකුයි පීමන් ටිකකුයි මම දාගන්නවා. ඔයා මේ වෙනුවට මාළු මිරිස් තියනවා නම් දාගන්න. මාළු මිරිස් දාලා තමයි ගොඩක්ම රස. දැන් සොසේජස් එක වැහෙන මට්ටමට වගේ වතුර ටිකක් දාලා රස අනුව ලුණුත් දාලා මේක සාමාන්‍ය ගින්දරේ හිඳ ගන්නයි ඕනේ. පොඩි තියලා ගන්නත් පුළුවන්. ඒ වුණාට සාමාන්‍ය හොඳට හිඳුනට පස්සේ මාරම රසට ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවනේ මෙන්න මේ ගානට හිඳුනට පස්සේ ලිපෙන් බා ගන්න. මේක හරිම ඉක්මනට ලේසියෙන් ඔයාලට හදා ගන්න පුළුවන් රසම රස සොසේජස් කරියක්. එදුවත් ඉතින් මටත් රසද කියලා කියන්න හොඳද?